කොහොමද ඔයාලට? හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලට ගෙනාවේ ෂැම්පු කන්ඩිෂනර් දෙකම තියෙන හෙයා මාස්ක් එකක් හදන විදිය. ඉතින් මේ සඳහා ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන්නේ වෙරළු. වෙරළු කොළ තමයි ගන්නෙ. ඉතින් වෙරළු කියන්නේ ඉතාම හොඳ පෝෂණ ගුණයෙන් ඉහළ පළතුරක්. ඒ වගේම වෙරළු දළු අපේ හිස කෙස් තද කළු කරනවා වගේම හොඳ සිල්කි හෙයා එකක් අපට ලබා දෙනවා. ඒ වගේම අකලට හිස කෙස් සුදු වීම වළක්වනවා. තව හිස කෙස් හීනි වෙලා නම් හිස කෙස් ඝන කර හොඳ මහත ශක්තිමත් කෙස් කළඹක් ලබා දෙනවා. ඒ වගේම හිස් කබලේ ඇතිවන හිස්සුරි තත්ත්වයන් මගහරවා ගන්නත් මේ තුලින් අපට පුළුවන්. ඉතින් ඊටාම පෝෂණ ගුණයෙන් ඉහළ මේ වෙරළු ඇත්තටම ඉතින් අපේ කට්ටිය පාවිච්චි කරනවා අඩුයි. මොකද අපි කඩෙන් ගන්න ෂැම්පු හරි කන්ඩිෂනර් හරි ඔයිල් එක හරි අපි ඇත්තටම දන්නේ මේ කියලා තියෙන අමුද්‍රව්‍යයන් එකතු කරලාද කියලා. ඉතින් අපි අතින් හදාගන්න මේ වගේ හෙයා මාස්ක් එකකින් අපිට පුළුවන් ඇත්තටම මේ ඉන්ග්‍රීඩියන්ට් එකතු කරලා අපිට හොඳ ප්‍රතිඵල ගන්න. ඉතින් මේ වෙරළු සත්කාරය සෙම පීනස තියෙන කට්ටිය කරන්න එපා. මොකද සීතල වැඩි අනිත් අමුද්‍රව්‍ය වලට වඩා වෙරළු වල. උදෙත් නැතුව හවසත් නැතුව පුළුවන් නම් දවල් කාලයේදී මේ සත්කාරය කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ තියෙන්නේ මම අර කඩා ගනිපු වෙරළු දළු ටික. ඉතින් මේ වගේ පිට පැත්තේ පිටි මකුණෝ එක එක සත්තු ඉන්න පුළුවන්. ඉතින් හොඳින් දෙපාරක් තුන් පාරක් සෝදලා ගන්න. මේ ස්වභාවික සත්කාර කරනකොට අනිවාර්යයෙන්ම ඒ දේවල් හොඳට පිරිසිදු කරලා ගන්න. මේ මම වෙරළු ටිකකුත් අහුලන් ආවා. මොකද මං හිතන් ඉන්නවා වෙරළු ජූස් එකකුත් හදන්න. ඉතින් මේ කඩාගෙන ආපු වෙරළු දළු ටික මම පොඩියට හීන් වෙන්න කපා ගන්නවා. ඒ අතරේ ඔන්න මම ගියා මං ආසම කරන තවත් ස්වභාවික අමුද්‍රව්‍යයක් වෙන කෝමාරිකා. සමේ තියෙන හිස කෙස් වල ගොඩාක් ප්‍රශ්න වලට මට හොඳ උත්තරයක් ලබා දීපු ස්වභාවික සත්කාරයක් තමයි මේ කෝමාරිකා කියලා කියන්නේ. ඉතින් කෝමාරිකා පිත්තත් හොඳින් සෝදලා ගන්න. කෝමාරිකා අත්‍යවශ්‍යම නැහැ. හැබැයි ඉතින් මම හැම රූපලාවන්‍ය සත්කාරයකටම මේ කෝමාරිකා එකතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ පොඩියට කපා ගනිපු වෙරළු දළු ටික මම බ්ලෙන්ඩර් කප් එකකට එකතු කරනවා. ඒ වගේම කෝමාරිකා ජෙල් එකත් මේකට එකතු කරගන්නවා. ඉතින් මම මේකට ප්‍රමාණයක් කියන්නේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඒ වගේම වතුරත් වැඩි කරගන්න එපා. බ්ලෙන්ඩර් කරගන්න පුළුවන් විදියට වතුර එකතු කරන්න. දැන් ඔයාලට පුළුවන් මේක බ්ලෙන්ඩ් කරගන්න. එහෙම නැත්නම් කොටලා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට හොඳ තික් එකට තියෙනවා. ඉතින් ඔයාලට මේක පෙරා ගන්න පුළුවන්. මම පෙරන වීඩියෝ වෙලා නැහැ. ඔයාලට පිරිසිදු රෙදි කඩකින් හරි පෙනේරයකින් හරි මේක පෙරා ගන්න පුළුවන්. ඉතින් අතට හොඳට අහු වෙනවා අර මේ ෂැම්පු එකක් කන්ඩිෂනර් එකක් වගේ හොඳට ලිස්සන ස්වභාවයට තියෙනවා. ඉතින් දැන් මම මේකට ඔයාලා කැමති තෙල් එකක් සුදු පොල් තෙල් හරි ඔලිව් තෙල් හරි ඔයාලට බිංදු 2 3ක් එකතු කරගන්නත් පුළුවන්. ඒක කැමති නම් ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ගැට හැර ගනිපු හිස කෙස් වල තමයි මේක ඇත්තටම ඇප්ලයි කරන්නේ. හිස කෙස් කොටස් කරලා ඔයාලට ඒ හිස් කබලේ සිට හිස කෙස් වල අග දක්වා මුල සිට අග දක්වා ඔයාලට මේ හදාගනිපු මාස්ක් එක ඔයාලගේ හිස කෙස් වල ගා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ තික් එකට තියෙනවා. මේක ගානකොට මාර කූල්. ඇත්තටම ඔළුව මේ හරිම සනීපයක් දැනෙනවා. ඔයාලා ගාලා බලන්න මේ ඒ කියන්නේ ඒක ගාලම බලන්න ඕන. අර අපි වෙරළු දළු නිසා එච්චර ගණන් ගන්න නැහනේ. ඉතින් ඇත්තටම මගේ අත්තම්මා තමයි මට මුලින්ම මේ සත්කාරය කරන මුල් දවසේ නම් කැමති වුණා. හැබැයි ඒකේ ප්‍රතිඵලය නම් හරිම ඉහළයි. ඊට පස්සේ මං සතියකට සැරයක් මේ සත්කාරය කරනවා. ඔයාලගේ හිස කෙස් මෙන්න මේ විදියට ඉදිරිපසට දමා හොඳින් අර පිටුපස තියෙන හිස් කබලෙත් හොඳින් ගා ගන්න. මේක හොඳට ගා ගන්න. දැන් ඔයාලට පේන ඇති මම පොඩ්ඩක්වත් අපතේ යවන්නේ නැතුව අර
හිස් කෙස්වල අගිය හොඳින් පොඟවනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මං චුට්ටක්වත් අපතේ ඇරියේ නෑ. මෙන්න මේ විදියට හොඳින් ගා ගන්න. ඒ අතරේ හොඳින් පොඩි මසාජ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. මේ සත්කාරය කරන අතරේ පොඩි මසාජ් එකකුත් දෙන්න. ඉතින් ඔයාලට මං කිව්වනේ කෝමාරිකාවලට මං මාරම ආදරෙයි කියලා. ඉතින් ඒ ඉන්න විනාඩි 10 හෝ 15 මං නිකන් හිටියේ නැහැ. කොහොමත් දැන් නාන්නනේ ඉන්නේ. ඒ අතරේ මම අර ඉතුරු වෙච්ච කෝමාරිකා ටික මූණේ ඇප්ලයි කරා. ඉතින් ඇත්තටම කෝමාරිකා කියන්නේ දිව්‍ය ඖෂධයක්. බලන්නකෝ ස්කින් එක ග්ලෝ වෙලා නේද? ඉතින් මේ විනාඩි 30කට පස්සේ බලන්නකෝ මගේ ස්කින් එක හෙයා එක ඔයාලටම වෙනස තේරෙනව නේද? හොඳ ඝනකම දිදුලන කෙස් කලඹක් මට ලැබිලා තියෙනවා. ඉතින් මේ කෙස් කලඹ මට විතරක් නෙමෙයි මෙයාට මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මෙයා පිළිකා රෝගීන්වත් ලස්සන කරපු කොණ්ඩයක්. ඉතින් මම මගේ හෙයා එකට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මීට අවුරුද්දකට උඩදී දන හිස ගාවට තිබිච්ච මගේ කොණ්ඩය මම පිළිකා රෝගීන් වෙනුවෙන් දන් දුන්නා. දැන් මම මේ හදන්නේ වෙරළු ජූස් එක හදාගන්න. වෙරළු ගෙඩිය ඇට මෙන්න මේ වගේ වෙන් කරගන්න. ඉන් පස්සේ මේ වගේ බ්ලෙන්ඩර් කප් එකකට දාලා සීනි, ලුණු, වතුර එකතු කරන්න. ඊට පස්සේ හොඳින් බ්ලෙන්ඩ් කරලා ගන්න. ගිනියම් කාලෙට ඇඟ සිසිල් කරන වෙරළු දියවැඩියා රෝගීන්ටද හදවත් රෝගීන්ටද ඉතාම හොඳයි. ලොව අංක 1 පිළිකානාශක පළතුරක් තමයි වෙරළු කියලා කියන්නේ. ඉතින් වෙරළු වල විටමින් C, යකඩ, ඛනිජ ලවණ, තන්තු වලින් පොහොසත්. වෙරළු වල ප්‍රතිඔක්සිකාරකයක් වන වෙරළු ඉතා ගුණ පළතුරක්. ඉතින් ආයේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මගේ යාළුවෝ ලස්සනට ඉන්න ඕන.